රාජාලියා සහ කුරුමිනියා. එක්තරා දවසක රාජාලියෙක් පුංචි හාවෙක් පසුපස ලුහු බඳිමින් සිටියා. අසල සිටි කුරුමිනියෙකු දුටු හාවා උදව් ඉල්ලමින් කුරුමිනියා ළඟට දුවගෙන ගියා. "අනේ කරුණා කරලා මාව බේරගන්න" පුංචි හාවා ඇඬුවා. "මේ අහිංසක හාවාට යන්න දෙන්න, මොහුව අතාරින්න" කුරුමිනියා රාජාලියාගෙන් ඇහිද සිටියා. නමුත් රාජාලියා කුරුමිනියා දිහා බැලුවේවත් නැහැ. කුරුමිනියාගේ ඉල්ලීමට ඇහුම්කන් නොදී ඇය වේගයෙන් පහළට පියඹලා ඇවිත් හාවාව දැහැගත්තා. ඇයගේ විශාල පියාපත්වල පහරින් කුරුමිනියා පැත්තකට විසික් වුණා. කුරුමිනියාට රාජාලියා ගැන දැඩි කෝපයක් ඇති වුණා. ඔහු රාජාලියාගේ කූඩුව වෙත පියාඹලා ගියා. උස කන්දක මුදුනේම තමයි රාජාලියාගේ කූඩුව තිබුණේ. කූඩුව ඇතුලේ සුදු පාට බිත්තර දෙකක් තිබුණා. කුරුමිනියා එයාගේ මුළු ශක්තියම යොදවලා ඒවා තල්ලු කළා. එක් බිත්තරයක් පෙරලිලා ගිහින් බිඳුණා. පස්සේ අනෙක් බිත්තරෙත් වැටුණා. ආපසු කූඩුවට පැමිණි රාජාලියා මේ දැකලා හඬා වැටුණා. ඇය දැන සිටියේ නැහැ කවුද බිත්තර වැට්ටුවේ කියලා. ඊළඟ අවුරුද්දේ රාජාලියා ආයෙත් අලුතෙන් කූඩුවක් තැනුවා. ඒ කූඩුව කලින් කූඩුව තිබුණටත් වඩා කන්ද උඩින් තමයි ඇය තිබ්බේ. කුරුමිනියා ඒ අලුත් කූඩුවත් සොයාගත්තා. ඔහු නැවත වතාවක් කූඩුවේ බිත්තර පහළට පෙරලා දැමුවා. රාජාලියා මේ ගැන කම්පා වුණා. ඇය දෙවියන්ගේ රජු වූ ජුපිටර් වෙත ගියා. "අනේ දෙවියනි, කරුණාකර මගේ බිත්තර ආරක්ෂා කර දෙන්න. ඒවා ඔබගේ උකුල මත තබා ගන්න" ඇය ඇයද සිටියා. ජුපිටර් ඇයට උපකාර කිරීමට ඉදිරිපත් වුණා. මියදුටු කුරුමිනියා විශාල ශබ්දයක් කරමින් ජුපිටර් වෙත පියඹා ගියා. ඔහුගේ හිස වටා කැරකෙමින් ශබ්ද කළා. එක්වරම කුරුමිනියාව එළවා දැමීමට ජුපිටර් ඉඳගෙන සිටි තැනින් නැගිට්ටා. එවිට ඔහුගේ උකුල උඩ තිබුණු බිත්තර බිමට වැටී බිඳී ගියා. "ඇයි ඔබ මෙහෙම දෙයක් කළේ?" ජුපිටර් කුරුමිනියාගෙන් ඇසුවා. පසුව කුරුමිනියා සිදු වූ හැම දෙයක්ම ඔහුට පැවසුවා. එය අසා සිටි ජුපිටර්ට කරුණු තේරුම් ගියා. දුර්වලයින්ව නොසලකා හැරීම වැරදි. ජුපිටර් අලුතින් නීතියක් පැනවුවා. එදා සිට රාජාලියන් බිත්තර දමන්නේ වසන්ත කාලයේදී පමණයි. කුරුමිනියන් ජීවත් වන්නේ පොළව යට පමණයි. ඉතින් මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම තමයි දුර්වල අය සෑම විටම දුර්වලයින් නොවන බව සහ Taman මොන මට්ටමක හිටියත් ඕනෑම කෙනෙකුට යුක්තිය වෙනුවෙන් සටන් කළ හැකි බව. හරියට පුංචි කුරුමිනියා වගේ.